පුතේ අපි සාකච්ඡා කරමු ලක්ෂයන් දෙකක් යා කරන සාරිකාව මත ඒ කියන්නේ ලක්ෂයන් දෙකක් සාරිකාවක යා කරපුවාම අපිට කිසිම අනුපාතයක් දෙනවා 2ට 3 3ට 1 5ට 4 වගේ. ඒ දී ඇති අනුපාතයකට බෙදෙන ස්ථානයට අදාළව තියෙන ලක්ෂෙහි ඛණ්ඩාංකය හොයන දේ සාකච්ඡා කරමු අපි. හරි. ඒක අභ්‍යන්තර වෙන්නත් පුළුවන් බාහිරවත් බෙදෙන්න පුළුවන්. පුතේ ප්‍රධාන මාතෘකාවක් ලියා ගන්න. ප්‍රධාන මාතෘකාවක් ලියා ගන්න. ලක්ෂයන් දෙකක් යා කරන රේඛාව ලක්ෂයන් දෙකක් යා කරන රේඛාව අභ්‍යන්තරව 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 සිම්පල් n අණු m අභ්‍යන්තරව සිම්පල් n අණු m අනුපාතයට බෙදෙන ලක්ෂයෙහි ඛණ්ඩාංකයේ සෙවීම බෙදෙන ලක්ෂයෙහි ඛණ්ඩාංකයේ සෙවීම කියලා ලියා ගන්න. රයිට්. අපි පුතේ මුලින්ම සාධාරණ වශයෙන් ඛණ්ඩාංක වලට සංකේත දෙකක් අපි හඳුන්වා ගමු. සූත්‍රය සාධනය කිරීම සඳහා. මාතෘකාවට යටින් පුතේ මෙහෙම ලියා ගන්නකෝ. capital A x1, y1 සහ capital B s2, y2 ලෙස ගනිමු. capital B s2, y2 ලෙස ගනිමු. capital AB රේඛාව capital AB රේඛාව capital AB රේඛාව අභ්‍යන්තරව simple n අණු m simple n අණු m simple n අණු m අනුපාතයට බෙදෙන්නා වූ ලක්ෂය අනුපාතයට බෙදෙන්නා වූ ලක්ෂය capital C යයි ගනිමු. capital C යයි ගනිමු. capital C යයි ගනිමු. පුතේ මේකේ C වල ඛණ්ඩාංකය කියන්නේ දැන් AB රේඛාව තියෙනවනේ මේ විදිහට. A වලයි B වලයි ඛණ්ඩාංක දෙක අපිට දෙනවා කොහොමද? සිද්ධාන්තය සාධනය කරන්න ඕන නිසා x1 y1 x2 y2 කියලා සාධාරණ විදිහට අපි ගත්තා. මෙයා C මගින් බෙදෙන අනුපාතය n අණු m. හරි. මෙයා 1ට අණු 2 වෙන්න පුළුවන් 5ට අණු 4 වෙන්න පුළුවන් nm වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පුතේ C තියෙන්නේ අභ්‍යන්තරව මේ C ලක්ෂ්‍ය ඛණ්ඩාංකය හොයන විදිහට ගැන තමයි දැන් කතා කරන්නේ. හරි. මේ සඳහා පුතේ C වල ඛණ්ඩාංක වලටත් අපි සංකේත ටික පාවිච්චි කරමු. සූත්‍රයක් සාධනය කිරීම සඳහා. මේකට යට ලියා ගන්න C සමානයි ඒ කියන්නේ අංග සම ලකුණ ලියන්න x බාකමා y බා ලෙස උපකල්පනය කරමු. C වල ඛණ්ඩාංකය x බාකමා y බා ලෙස උපකල්පනය කරමු. දැන් අපි පුතේ මේ මොකක්කෝ ඉංග්‍රීසි අක්ෂරයකට ඉහළින් තිරස් රේඛාවක් ඇන්දොත් මේකට අපි කියන්නේ බා කියලා. හරි. බා කියන සිම්බල් එක. A බා. මේක S බා Y බා. right. දැන් අපි පුතේ කාර්ටෙසියන් තලයක මේ දත්ත ටික ලකුණු කරගනිමු. අපේ y අක්ෂය තිරස්ව තියෙන x අක්ෂය A ලක්ෂයේ ඛණ්ඩාංකය x1, y1
B ලක්ෂයේ ඛණ්ඩාංකය S2, y2. දැන් AB රේඛාවේ පුතේ අභ්‍යන්තර තියෙනා වූ C ලක්ෂය ඉන්ටර්නල් අනුපාතයෙන් බෙදෙනවා. මේ ලක්ෂයේ C වල ඛණ්ඩාංකය අපි ලියාගනිමු S bar, y bar. පුතේ ඇත්තටම මේකේ A හා B ඛණ්ඩාංක දෙක විතරයි අපි දන්නේ. හරි. ඒක දන්නවා කියලා අපි හිතන්න ඕනේ. C වල ඛණ්ඩාංක S bar, y bar කියලා ගත්තා. ඒක පුතේ උපකල්පනයක්. අපේ S bar ගේ y bar ගේ පිළිතුරු තමයි ලබා ගන්න ඕන නැත්තේ. හරි. C ලක්ෂය මගින් AB රේඛාව බෙදෙන අනුපාතය n/m. කොහොමද මේ C ලක්ෂයේ ඛණ්ඩාංකය ලබා ගන්නේ? නැත්තම් S bar, y bar ගන්නෙ. අපි මෙහෙම දෙයක් කරමු. මුලින්ම A ලක්ෂයේ තියෙන S ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකයට දාලාව රේඛා ටික අපි අඳගමු. x අක්ෂය මත ස්ථානීයගේ x1, මෙතන පුතේ y1. C වලත් ඒ වගේමයි. මේ ඛණ්ඩාංකය පුතේ S bar, C ලක්ෂය අනුරූප y ඛණ්ඩාංකය y bar කියලා ගන්න පුළුවන්. B ලක්ෂයේ තියෙන ඛණ්ඩාංක ටිකත් අපේ ඔයගේ ජ්‍යාමිතිකව නිරූපණය කරගනිමු. S2 B ලක්ෂයේ y ඛණ්ඩාංකය y2. right. අනතුරු පුතේ මම මෙහෙම දෙයක් කරනවා. කැපිටල් A හරහා යන ත්‍රිස් රේඛාවයි C හරහා යන ත්‍රිස් රේඛාවකේ මෙන්න මේ ත්‍රිස් රේඛාව මුණ ගැසීම දක්වා මම ඇඳ ගන්නවා. කැපිටල් A හරහා යන ත්‍රිස් කඩිර අපි නිර්මාණය කරගමු ඔන්න ඔය විදිහට. මෙතන ඍජු කෝණයක් නිර්මාණය වෙනවා. මේ කෝණයක් ඍජු කෝණේ. C හරහා ත්‍රිස් කඩිර නිර්මාණය කරමු. ත්‍රිස් රේඛාව මුණ ගැහෙනකම් මෙතන ඍජු කෝණයක් ගොඩනැගෙනවා. A, B, C. මේ ලක්ෂය D කියලා ගනිමු. මේ ලක්ෂය කැපිටල් E කියලා ගනිමු. right. දැන් පුතේ මේ A ලක්ෂයේ සිට D ට පළල අපි ගන්න පුළුවන්. A සිට D දක්වා පවතිනා පළල අපි ගන්න පුළුවන්. ඒ දුර හොයා ගන්න පුළුවන් x1 සහ x bar ගේ අන්තරයෙන්. විශාල ස්කන්ධාංක S bar කුඩාගේ x1 නේ. S bar ගෙන් පුතේ x1 අඩු කරපුවාම එන්නේ මේ S bar x1 මාක් කරලා තියෙන ඒ පොයින්ට්ස් එක අතර තියෙන පළල. මෙන්න මේ ગેප් එක දරුව වෙනවා. එතකොට S bar in x1 කියලා එහෙනම් AD රේඛාවේ පළලත් ඔය කිව්වා වගේමයි. ඒක පුතේ S bar in x1 කියලා ගන්න පුළුවන්. ඒ වගේම DC රේඛාවේ උස D ගෙන් C ට පවතින උස ගන්න පුළුවන් y bar ගෙන් y1 අඩු කරලා. මොකද මේ y bar සහ y1 අතර උසම තමයි CD රේඛාවේ ගැඹුර වෙන්නේ. නැත්නම් DC ගේ උස CD ගේ ගැඹුර. මෙන්න මේ උස වෙන්නේ දරුවෝ y bar in y එක. S2 ගෙන් S bar අඩු කිරීමෙන් පුතේ ලැබෙනවා CE වල පළල. S2 ගෙන් S bar අඩු කිරීමෙන් CE රේඛා ඛණ්ඩයේ පළල ලැබෙනවා. ඒක S2 ऋण S bar කියලා ගන්න පුළුවන්. ඒ වගේම BE රේඛා ඛණ්ඩය උස ගන්න පුළුවන් y2 ගෙන් y bar අඩු කිරීමෙන්. y2 ऋण y bar. right. දැන් පුතේ මේ සටහනේ තියෙනවා ADC කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ADC කියන ඍජුකෝණී ත්‍රිකෝණය තියෙනවා.
ICEB කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ওই ඍජුකෝණී ත්‍රිකෝණේ 100%ක් සරසම ඒවා නෙමෙයි. පාදවල දිගවල් වෙනස්. හැබැයි පුතේ මෙතන තියෙන සුළු කෝණය මෙතන තියෙන සුළු කෝණයට සමාන වෙනවා. ඍජු කෝණ දෙක කොහොමද තියෙනවනේ. මේ ස්ථානයේ තියෙන සුළු කෝණය මේ ස්ථානයේ තියෙන සුළු කෝණයට සමානයි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හැබැයි පුතේ එකම කෝණ ටිකක් තියෙන්නේ. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ තියෙන කෝණ ටික සාරසමයි. එක කෝණ පද්ධතියක් තියෙන හැබැයි ත්‍රිකෝණයේ පුතේ පාදවල දිගවල් වෙනස්. තේනවද? ඔන්න ඔය වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා සමරූපී ත්‍රිකෝණ කියලා. අංග සම නෙමෙයි සමරූපී ත්‍රිකෝණ. සමරූපී ත්‍රිකෝණ වල පාදතර අනුපාත පුතේ සමානයි. සමරූපී ත්‍රිකෝණ වල පාදතර අනුපාතය සමානයි. අපි ඔන්න ඔය ජ්‍යාමිතියේ තියෙන ඒ සිද්ධාන්තය භාවිතා කරලා S බා Y බා හොයාගෙන යමු. right. පුතේ ලියා ගන්න ADC ත්‍රිකෝණය සහ කැපිටල් ADC ත්‍රිකෝණය සහ CBE යන ත්‍රිකෝණයන් සමරූපී ත්‍රිකෝණ වේ. සමරූපී ත්‍රිකෝණ වේ. එබැවින් එම ත්‍රිකෝණවල පාදතර අනුපාතයන් සමානව පවතී. පාද අතර අනුපාතයන් සමානව පවතී. right. මම මෙහෙම දෙයක් කරනවා. මම S bar රින x1 කියන මේ දිගෙන් බෙදනවා n කියන කර්ණයේ දිග. S bar රින x1 බෙදීම n කියන්නේ පුතේ ඇත්තටම දිගක් නෙමෙයි අර අනුපාතයක්නේ. දිගට සමරූපී අගයක්. සත්‍ය දිග නෙමෙයි n කියන්නේ ඇත්තටම හරි. අනුපාතය ගන්න නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට ඇත්තටම. S bar in x1 බෙදනවා කර්ණයට අදාළ අනුපාතය n වලින්. ඒක සමානයි දරුවෝ. ඊළඟ ත්‍රිකෝණයේ මේ ත්‍රිරශ්‍රේඛාවේ දිග බෙදීම කර්ණයේ දිගට දරන අනුපාතය. මෙයා බෙදන්න x2 රින S bar බෙදීම සිම්පල් m වගේ. තේනවද? ඒක ත්‍රිකෝණයක පුතේ S bar රින x1 බෙදන්න කර්ණයේ දිග නෙමෙයි n වෙන්නේ. මේ කර්ණයේ දිග m නෙමෙයි. ඒ කියන්නේ අනුපාතයක්. හරිද? අර අපේ අනුපාත දෙකක් සමාන කරන නිසා දිග විදිහටම අර මේ n කියන අනුපාතය යගයයි m කියන අනුපාතය යගයයි භාවිතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට. දැන් ඕක හරස් වැඩි කරන්න. හරස් ගුණ කරලා මේ S bar කියන එක උක්ත කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. m වාරයක් S bar in x1 සමානයි n වාරයක් S2 රින S bar. mx bar mx1 nx2 රින ns bar. S bar පද වමට ගේන්න ms bar ධන ns bar සමානයි mx1 ධන ns2. S bar පුතේ උක්ත කරගන්න mx1 ධන nx2 බෙදීම n ධන m කියලා පුතේ ගන්න පුළුවන්. ඕකයි S bar ගේ උත්තරේ වෙන්නේ. තේනවද? ඔය වගේම
y භාගයේ උත්තරේ ගන්නත් පුළුවන්. කොහොමද? මේ ඍජු කෝණී ත්‍රිකෝණ දෙකේ මේ ශිරස්පාදයේ උස කර්ණයෙන් බෙදන්න, මේ ත්‍රිකෝණයේ ශිරස්සු තියෙන පාදයේ උස කර්ණයෙන් බෙදන්න, කර්ණයේ දිගට දරන අගයෙන් බෙදන්න. අන්න එතකොට y බා ගන්න පුළුවන්. මේ වගේ මේකත් කරන්න. පහළ තියෙන ABADC ත්‍රිකෝණයේ ශිරස් උස වෙන්නේ y බාර ඍණ y1 n ගෙන් බෙදන්න. y බාර ඍණ y1 බෙදීම n සමානයි y2 ඍණ y බාර බෙදීම සිම්පල් m. ඕකත් පුතේ හරස් වැඩි කරලා සුළු කරලා y බාර ගන්න පුළුවන්. ඒ පුංචි සුළු කීම් තනියම කරන්න try එකක් දෙන්න. y බාගේ උත්තරේ මේ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. ඔයලම මේ නෝට් එක මේක බලාගෙන පුතේ නෝට් එක ලියනවා නම් දරුවෝ අනිවාර්යෙන් මේ පුංචි තැන් උනත් තනියම කරලා try එකක් දෙලා උත්තර ටික ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. හරි. m වාරයක් y බාර ඍණ y1 සමානයි n වාරයක් y2 ඍණ y බාර. my බාර my1 සමානයි my2 ඍණ my බාර. y බාර පද සේර වමට ගේන්න. y බාර වාරයක් n ධනෙම් කියලා ප්‍රකාශනයක් ගොඩනගෙනවා. එතකොට දරුවෝ දකුණු පැත්තට යනවා my1 ධනයි, පවතින my2 කොහොමද ධනයිනේ. y භාගයේ පුතේ උත්තරේ එනවා my1 ධන ny2 බෙදීම n ධන m කියලා. right. x බා y බා පුතේ ඔය ආකාරයට ඔප්පු කරන්න පුළුවන්. ඒ කියන්නේ c ලක්ෂයේ ඛණ්ඩාංකය අපි දන්නවා. අවසානයේ ලියා ගන්න. එම නිසා c වල ඛණ්ඩාංකය c වල s ඛණ්ඩාංකය s බා ලැබෙනවා මෙයාගේ ප්‍රකාශනයෙන්. mx1 ධන nx2 යට n ධන m. y බා කියන y ඛණ්ඩාංකය my1 ධන ny2 බෙදීම n ධන m. right. ඕක තමයි දරුවෝ ත්‍රිලක්ෂයේ තියෙන ඛණ්ඩාංකය වෙන්නේ. මේ ඔප්පු කිරීම නම් පුතේ මේ ඔප්පු කිරීම දැනගන්න ඕනේ. සමහර අවස්ථාවලදී 12 වසරේ වාර විභාගයට වගේ අනිවාර්යෙන් පුතේ මේ වගේ ඔප්පු කිරීම දෙන්න පුළුවන්. හැබැයි උසස් පෙළ විභාගෙට නම් පුතේ මේ ඔප්පු කිරීම නම් බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රයෙන් ගණන් හදන එක තමයි අපි ප්‍රැක්ටිස් වෙන්න ඕන නැත්තේ හොඳට. හරි. හැබැයි දරුවෝ මේ සිද්ධාන්ත අමතක කරන්න බෑ පුතේ. හරි. කියන්නේ කොහෙවත් සම්මතයක් නැහැ මේවා දෙන්නේ නැහැ කියලා. හරි. උසස් පෙළ විභාගයට මේ සිද්ධාන්ත එන්නේ නැහැ කියලා සම්මතයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් පුතේ වෙන දේ තමයි මේ සූත්‍ර පාවිච්චි කරලා ඕවා පාවිච්චි කරලා ලස්සන ගණන් කියනවා ඉස්සරහට. හරි. ඒ ගණන් හිතන්න මේ දේවල් අපිට හරි වැදගත් දේවල්. හරි. මේ සූත්‍රය මතක තබා ගත යුතුයි. අපි බලමු මේ සූත්‍රයේ ඇවිල්ලා තියෙන රටාව මොකද්ද කියලා. ඔය දරුවෝ කොටු කිරීමේ අරමුණෙන් අනිවාර්යෙන් දරුවෝ මේ කීරින්දේ නෝට් එක ලියා ගන්න. සාරාංශය කියලා ලියලා තියාගන්න. සාරාංශය කියලා ලියලා අපි මේකේ ගන්න තියෙන සරලම කරුණු ටික අපි තේරුම් ගනිමු. සාරාංශය පුතේ මෙන්න මේ වගේ මාක් කරගන්න. සාරාංශය කියලා ලියලා බලන්න. A වල ඛණ්ඩාංකය අපි ගත්තේ x1, y1. B ගේ ඛණ්ඩාංකය s2, y2 කියලා ගත්තා. C මගින් බෙදෙන අනුපාතය nm. ඔය ලක්ෂය C. C ගේ පුතේ ඛණ්ඩාංකය අපිට ආවේ කොහොමද? mx1 ධන nx2 බෙදීම n ධන m. my1 ධන ny2 බෙදීම n ධන m.
ඔය ආකාරයට. පුතේ ඔගේ රටාවක් තියෙනවා. බලන්න. C ගේ ස්කන්ධාංකය මේ x1 කියන පදේ ගුණ වෙලා තියෙන්නේ m අකුරෙන්. s2 ගුණ වෙලා තියෙන්නේ n වලින්. පුතේ n ගෙන් වැඩි වෙන්නේ එහා පැත්තේ තියෙන ඛණ්ඩාංක පද්ධතියේ x සහ y. නේද? මේ m අකුරෙන් පුතේ ගුණ වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ පවතිනා වූ ඛණ්ඩාංක. m කියන අනුපාතයේ ඉලක්කමෙන් ගුණ වෙන්නේ ප්‍රතිවිරුද්ධව තියෙන ඒ වල ඛණ්ඩාංක පද්ධතිය. මාරු වෙලා පුතේ වැඩි වෙන්නේ බලන්න. t ගේ ස්කන්ධාංකය ලැබෙන්නේ a වලයි b වලයි තියෙන ස්කන්ධාංක වලින් පුතේ පමණයි. ස්කන්ධාංක පද්ධතියෙන් පමණක් c වල ස්කන්ධාංක ලැබෙනවා. කොහොමද? n වැඩි වෙනවා b ගේ ස්කන්ධාංකය එකතු කිරීම m වැඩි වෙනවා විරුද්ධව තියෙන ස්කන්ධාංක x1 වලින් බෙදෙනවා අනුපාත දෙකේ icයෙන්. y ඛණ්ඩාංකයත් ඒ වගේමයි. කොහොමද දරුවෝ? n මගින් ගුණ වෙනවා y2 ධන m ගෙන් ගුණ වෙනවා y1 බෙදෙනවා අනුපාත දෙක එකතු වෙන්න. තේරෙනවද? පුතේ අභ්‍යන්තරව බෙදෙන ඛණ්ඩාංකය ලැබෙන්නේ ওই රටාවට. ඒ කියන්නේ C ගේ ස්කන්ධාංකය ලැබෙන්නේ A වලයි B වලයි ස්කන්ධාංකයෙන් C ගේ y ඛණ්ඩාංකය ලැබෙන්නේ A ගෙත් B ගෙත් y ඛණ්ඩාංක වලින්. හරිද? ඊට පස්සේ මේකේ ලව එන්නේ කොහොමද? ස්කන්ධාංකය ගන්නකොට මේ අනුපාතයේ ගුණ වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන ස්කන්ධාංකයෙන්. එයාට එකතු කරන්න ඕනේ අනෙක් අනුපාතය ඒ අනුපාතයේ පවතින දිශාවට ප්‍රතිවිරුද්ධව තියෙන ස්කන්ධාංකයෙන් ගුණ කරලා. බෙදන්න ඕනේ අනුපාත දෙක එකතු වෙන්න. y ඛණ්ඩාංකයත් එන්නේ ඒ ස්වරූපයෙන් තමයි. හරි. රයිට්. අපි ගැටලු කිහිපයක් ඔස්සේ මේක සාකච්ඡා කරමු. ගැටලුව අංක 1. ඉතින් බලමු. කැපිටල් A 2.3 සහ B 4.7 වේ. කැපිටල් A 2.3 සහ B 4.7 වේ. AB රේඛාව මත අභ්‍යන්තරව සීලක්ෂය පවතින්නේ AC ට අනුව CB සමානයි 2/3. AC ට අනුව CB සමානයි 2/3 පරිදි නම් 2/3 පරිදි නම් සිහි ඛණ්ඩාංකය සොයන්න. right. පුතේ අපි බලමු මේ කරන විදිය. රේඛාවක් පුතේ අපි අඳගන්නිමු. මේ ඛණ්ඩාංක තලය එහෙම පුතේ මේව මාක් කරන්න අවශ්‍යතාවයක් නැහැ දරුවෝ. හරි. ඛණ්ඩාංක තලයක් ලකුණු කරලා ඒ වල සත්‍ය පිටීම B ගේ සත්‍ය පිටීම ඒව පුතේ මේ පාඩමේදී එහෙම දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ගාන හදලා බලලා උත්තරේ ගන්න එකයි කරන්නේ. A වල ඛණ්ඩාංකය 2.3යි B වල ඛණ්ඩාංකය 4.7යි C ගෙන් බෙදෙන අනුපාතය 2/3යි. ඔන්න C ලක්ෂය. දැන් C සමානයි කියලා පුතේ උත්තරේ ගන්න. අර කලින් අපි සූත්‍රය සාධනය කළානේ. ඒ රටාවට මේක ලියවෙන්න ඕනේ දරුවෝ. හරි. අර එකපාරට ඉලක්කම දාන්න එපා. C වලයි B C වල තියෙන x සහ y වල. කොහොමද පුතේ C වල ස්කන්ධාංකය ගන්න රටාව? මේ දෙකෙන් ගුණ වෙනවා B වල ස්කන්ධාංකය. 2 වැඩි කිරීම 4 එකතු කරන්න
මේ තුනෙන් ගුණ වෙනවා ඊට ප්‍රතිවිරුද්ධව තියෙන A වල තියෙන ස්කන්ධාංකය 3 වරක් 2යි. 3 වැඩි කිරීම 2. බෙදන්න අනුපාත 2/1කින් 2 ධන 3 කමා උදේ y කණ්ඩාංකයත් ඔය විදිහටම තමයි කරන්න තියෙන්නේ. හරි. දෙකෙන් ගුණ කරන්න b ගේ තියෙන y කණ්ඩාංකය 2 වැඩි කිරීම 7 ධන 3න් වැඩි කරන්න a වල තියෙන y කණ්ඩාංකය 3 වරක් 3 බෙදන්න අනුපාතයන් දෙක එකතු වෙන්න 2 ධන 3න් බෙදන්න ඕනේ. c සමානයි 6යි 8යි 14යි බෙදීම් 5 කමා 14යි 9යි 23යි බෙදීම් 5. මේ අපතේ පරිමේය සංඛ්‍යාව විදිහට තියන්න ඕනේ. ඒ කියන්නේ හරය සහ ලවයේ පොදු සාධකයක් ආවොත් ඒවා සුළු කරන්න ඕනේ. කණ්ඩාංගලියදී 10 බෙදීම 12 වගේ ලියන්න එපා. මේ පරිමේය සංඛ්‍යාවක් නෙමෙයිනේ. මේක පරිමේය කළා 5 බෙදීම 6 වගේ ලියන්න ඕනේ. හරි. දශම සංඛ්‍යාව වල ලියන්නේ නැහැ පුතේ. හරි. පරිමේය සංඛ්‍යාව විදිහට උත්තර ටික ලියවෙන්න ඕනේ. මේවා කිසිම වෙලාවක බෙදලා දශම ස්ථාන ඉවල යන්නේ නැහැ පුතේ. හරි. රයිට්. අපි තව ගානකට යමු. දෙවෙනි ගැටලුව. ලියා ගන්න පුතේ මෙහෙම. කැපිටල් A 5,7 සහ B 8,3 වේ. B 8,3 වේ. AB රේඛාව අභ්‍යන්තරව C මගින් බෙදනුයේ AC ට අනුව CB සමානයි 5/3. 5/3 පරිදිනම් C ලක්ෂයේ කණ්ඩාංකය සොයන්න කියලා ලියා ගන්න. පරිදිනම් C ලක්ෂයේ කණ්ඩාංකය සොයන්න. C ලක්ෂයේ කණ්ඩාංකය සොයන්න. බලමු පුතේ මේක හදන විදිය. A වල කණ්ඩාංකය 5,7යි B වල කණ්ඩාංකය 8,3යි. C මගින් බෙදෙන අනුපාතය 5/3යි. මොකද C ලක්ෂය. දැන් කලින් වගේම C වල කණ්ඩාංකය ගනිමු. මතකනේ දරුවෝ? C වල S කණ්ඩාංකය ගන්නේ A හා B වල S කණ්ඩාංකයෙන් පමණයි. C ගේ y කණ්ඩාංකය හොයන්නේ A හා B වල y කණ්ඩාංක වලින් පමණයි. මේ 5 වැඩි කරන්නේ කාගෙන්ද? 5 වැඩි කරන්න ඕනේ මේ 8ත් එක්ක S කණ්ඩාංකය ගන්නකොට. ධන 3 වැඩි කරන්න A වල S කණ්ඩාංකය 5න් බෙදීම අනුපාත දෙක එකතුව 5/3. y කණ්ඩාංකයත් ඔය වගේම ලියමු. 5 වැඩි කරන්න ඕනේ විරුද්ධව තියෙන පැත්තේ තියෙන B වල y කණ්ඩාංකයෙන්. 5 වැඩි කරන්නේ ඍණ 3ෙන්. ඍණ සංඛ්‍යාවක් නිසා අපිට වරහණක් පාවිච්චි කරන්න 3 වැඩි කරන්න මේ 7ෙන්. බෙදීම 5/3යි. අටවරක් 5 40යි 40යි 15යි කියන්නේ පුතේ කීයද 55 නෙන්නේ 55 බෙදීම 8 ඍණ 15යි ධන 21යි 21න් 15ක් ගියපම 6යි 6 බෙදීම 8 රයිට් ඕක උත්තරේ වුණාට දරුවෝ 6 බෙදීම 8 කියන එක පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි මේක තව ටිකක් සුළු වෙනවා කීන දෙකෙන් හරය ලවය බෙදලා යන නිසා ඊගේ අවසාන උත්තරේ ලියන්න 55 බෙදීම 8යි
3 බෙදීම 4යි කියලා. දැන් ගණන් හදද්දි සමහර ළමයින්ට හිතෙනවා මේ ඉලක්කම් දෙකේ හරයන් දෙක සමාන වෙන්න ඕනද? එහෙමව නෑ පුතේ. හරි. S කන්නාංකය සරලතම ආකාරයෙන් ලියන්න. y වලගේ සරලතම ආකාරයෙන් තියෙන්න ඕනේ. නැතුව මේ x y අතර හරයන් දෙක සමානවද? එහෙම එකක් නෑ පුතේ. ඔය හරි. හැමතිස්සෙම අවසාන උත්තරේ පරිමේය ආකාරයෙන් තියන්න. පරිමේය සංඛ්‍යාවක් විදිහට. අපි තව ගානකට යමු. ගැටලු අංක 3 කැපිටල් A 9,11 සහ B 7,14 වේ. B 7,14 වේ. AB රේඛාව අභ්‍යන්තරව AB රේඛාව අභ්‍යන්තරව AB රේඛාව අභ්‍යන්තරව C මගින් බෙදනුයේ කැපිටල් C මගින් බෙදනුයේ AC ට අනුව CB සමානයි 2/5 2/5 පරිදි නම් සිහි ඛණ්ඩාංකය සොයන්න. සිහි ඛණ්ඩාංකය සොයන්න. මේක පුතේ ඔයාලට තනියම කරන්න පුළුවන්. C මගෙන් බෙදෙන 2/5 අනුපාතයට. ඔන්න C. C ලක්ෂයේ තරමක් A ලක්ෂයේ පැත්තට කිට්ටුයි. මොකද මේ අනුපාතය 2ක් වෙලා මේ අනුපාතය 5ක් වෙන්න ඕනේනේ. ඒකයි. ඒක ගැනත් පුතේ හිතලා තියන්න ඕනේ. හරි. බලමු C ගේ ඛණ්ඩාංකය ගන්න විදිය ගැන. C ගේ S ඛණ්ඩාංකය නවා මේ දෙක මේ 7න් ගුණ කරන්න ඕනේ. 2 වැඩි කිරීම 7 එකතු කිරීම 5 වැඩි කරන්න A වල S ඛණ්ඩාංකය 9න් 2 5න් බෙදන්න ඕනේ. Y ඛණ්ඩාංකය C වල දෙවරක් 14 2 වැඩි කිරීම 14 ධන 5 වැඩි කරන්න A වල y ඛණ්ඩාංක 11න් බෙදන්න 2 ධන 5 කියන අනුපාතවල එකතුවෙන් 14යි 45යි 45යි 14යි කියන්නේ පුතේ 59ට බෙදීම 7යි. මෙතන 55නේ 55 28 එකතු වෙනවා. එතකොට කීයක් එනවද? 55 එකතු කිරීම 28. 3යි මෙතන කෙලින්ම 83යි කියලා එනවනේ. 83 බෙදීම 7. මේ අපිට තව තවත් සුළු වීමක් වෙන්නේ නැහැ. එහෙනම් ඔකයින උත්තරේ වෙන්නේ. හරි. රයිට්. ඔන්න ඔය විදිහට තමයි පුතේ අභ්‍යන්තර බෙදෙන ලක්ෂයක් දුන්නොත් එහෙම අභ්‍යන්තර බෙදෙන අනුපාතයක් දුන්නොත් අදාළ ඛණ්ඩාංකය ලබා ගන්න විදිහ. දැන් බාහිර බෙදෙන ඒවාත් දරුවෝ තියෙනවා. බාහිර බෙදෙන ගණන් කීපයක් අපි හදමු. හරි. ඔය සූත්‍රය පාවිච්චි කළාම. හරි. පුතේ ප්‍රධාන මාතෘකාවක් ලියා ගන්න. මේ ප්‍රධාන මාතෘකාව දරුවෝ ලියා ගන්නකෝ. ලක්ෂයන් දෙකක් යා කරන රේඛාව දී ඇති අනුපාතයකින්
බාහිරව බෙදෙන ලක්ෂයක ඛණ්ඩාංකය සෙවීම. බාහිරව බෙදෙන ලක්ෂයක ඛණ්ඩාංකය සෙවීම. බාහිරව බෙදෙන ලක්ෂයක ඛණ්ඩාංකය සෙවීම. right. අපි පුතේ ගැටලුවකින් එක සාකච්ඡා කරමු. ගැටලුව අංක 1 ලියා ගන්න. කැපිටල් A 3.5 සහ B 7.10 වේ. 7.10 වේ. AB රේඛාවේ AB රේඛාවේ AB රේඛාවේ AB රේඛාවේ කැපිටල් C ලක්ෂය කැපිටල් C ලක්ෂය කැපිටල් C ලක්ෂය කැපිටල් A සහ B ට කැපිටල් A සහ B ට බාහිරින් ඇත්තේ කැපිටල් A සහ B ට බාහිරින් ඇත්තේ AC ට අනු CB සමානයි 2ට අනු 5. AC ට අනු CB සමානයි 2ට අනු 5. අනුපාතයට නම් C ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න. C ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න. C ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න. දරුවෝ අපි බලමු මේ ගාන හදන දේ ගැන. මේකට පුතේ පාවිච්චි කරන්නේ කලින් සූත්‍රයමයි. හැබැයි මේකේ තියෙන එකම වෙනස තියෙන්නේ සරේඛාවේ එහා B ලක්ෂ දෙක දීලා තියෙනවා. C තියෙන්නේ අභ්‍යන්තරව නෙමෙයි Aටත් Bටත් පිටතින්. අපි රූපයක් අඳ ගමු. A ලක්ෂයේ දරුවෝ 3.5යි. B ලක්ෂය 7.8යි 10යි 7.10යි. C තියෙන්නේ පුතේ AB ට පිටතින්. C ලක්ෂය තියෙන AB රේඛාවේ පිටතින් කියන පුතේ මේ රේඛාවෙන් පරිබාහිරව නෙමෙයි AB අතර නෙමෙයි මේ රේඛාවෙම A ට පහළ දිශාවෙන් හෝ මේ ඇඳලා තියෙන විදිහට B ට ඉහළ දිශාවෙන් තියෙන්නේ. ඒ කියන්නේ AB ගෙන් පිටත මේ සීමාවේ කොහෙද තියෙන්න ඕනේ පුතේ. හරි. බාහිරව කිව්වොත් AB අතර නෙමෙයි A සහ B සීමාවෙන් A හා B අතර මායිමන සීමාවෙන් පිටත සීමාවේ තමයි C ලක්ෂය කොහේ හරි තියෙන්න ඕන නැත්තේ. මේ පැත්තේ තියෙන්නත් පුළුවන් ඒට පහළින් තියෙන්නත් පුළුවන්. කොහොමද අපි ඒක ගන්නෙ? ඕක තීරණය කරන්න දරුවෝ අනුපාතයෙන්. අනුපාතය බලන්න. AC දිග හරියට 2ක් වගේ. මේ අනුපාතයක් සත්‍ය දෙකක් නෙමෙයිනේ පුතේ. AC දුර හරියට නිකන් දෙකට සමානයි වගේ. හරි. දෙකක් වගේ. AC දිග දෙකක් නෙමෙයි. දෙකට සමරූපී. CB දුර 5ට සමරූපී. දැන් බලන්නකෝ. C ලක්ෂය මෙතන තිබ්බොත් දරුවෝ A ගෙන් C ට පවතින දුරට වඩා BC දුර කුඩා වෙන්න ඕනේ නේද? C ලක්ෂය පුතේ මේ ස්ථානයේ තිබ්බොත් A ගෙන් C ට පවතින දුරට වඩා B ගෙන් තියෙන දුර කුඩා වෙන්න ඕනේ. C ලක්ෂය පහළ තිබ්බොත් එහෙම මේ ස්ථානයේ C ලක්ෂය තිබුණොත් A ගෙන් C ට පවතින දුරට වඩා B ගෙන් C ට පවතින දුර විශාලත්වයෙන් වැඩි වෙන්න ඕනේ. මේ අනුපාතය චෙක් කරන්න. AC දුරට සාපේක්ෂව CB දුර විශාලත්වයෙන් වැඩි. එහෙනම් ළඟින් තියෙන කාටද? B ලක්ෂයටද A ලක්ෂයටද? AC දුරට වඩා CB දුර වැඩිනේ. ළඟින් තියෙන්නේ A වලට. එහෙනම් පුතේ C ලක්ෂය තියෙන්නේ AB ගෙන් බාහිර බව ඇත්ත. වඩා සමීපතාවයක් තියෙන්නේ C ලක්ෂය
A වලට. ඒක නිසා B ගෙන් ඉහළ පැත්තට නෙමෙයි මාක් වෙන්න ඕන C. A ගෙන් පහළ පැත්තට මේ හරි. රයිට්. C ලක්ෂයේ දරුවෝ තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. අපි මෙහා පුතේ 2යි 5යි කියන්නේ දුරවල් අතර අනුපාතයක්නේ. අනුපාතය කියන්නේ සත්‍ය දිග නෙමෙයිනේ. නමුත් අපි දිග වගේ හිතමු හරි. AC දුර දෙකක් වගේ. මේ දුර දෙකක් වගේ හරි. CB පහක් වගේ. රයිට්. දැන් පුතේ මම මෙහෙම දෙයක් කරනවා. දැන් මේකේ පුතේ C ලක්ෂය තියෙන්නේ අභ්‍යන්තරව නෙමෙයිනේ. මම කරනවා මේ C ලක්ෂය පුතේ අභ්‍යන්තරව ගේනවා. අභ්‍යන්තර ලක්ෂ්‍ය බවට පරිවර්තනය කරනවා. කොහොමද? C ලක්ෂය පුතේ මෙතන ඉන්නකොට A සහ B තියෙන්නේ C ලක්ෂයෙන් එකම දිශාවේ. තේනවද? C ලක්ෂයෙන් එකම දිශාවේ තමයි A හා B දෙන්නම ඉන්නේ. මේවා එතකොට දෛශික වශයෙන් අපිට හිතන්න පුළුවන්. මේ 2 5 විස්ථාපන වශයෙන් ගන්න පුළුවන්. අපි පුතේ කරන්නේ මෙතනදී එක්ක B නැත්නම් කැපිටල් A C ගෙන් අනිත් පැත්තට දානවා. දැන් C ලක්ෂයෙන් පුතේ එකම පැත්තනේ A හා B තියෙන්නේ. එතකොට කරන්නේ එක්ක කැපිටල් A නැත්නම් B දෙන්නම නෙමේ දෙකෙන් එකම එක ලක්ෂයක් අනිත් දිශාවට අපි යවන්න ඕනේ. මම ගේනවා A ලක්ෂය C ගේ විරුද්ධ පැත්තට. මේ දුරට සමාන දුරක්ම ප්‍රතිවිරුද්ධව තියෙන විදිහට A මම මාක් කරනවා. ඛණ්ඩාංකේ ඒකමයි පුතේ හරි 3.5මයි. හැබැයි C ගෙන් පුතේ A හා B තිබ්බ එකම දිශාවටනේ. දැන් A ලක්ෂයේ තියෙන ප්‍රතිවිරුද්ධවනේ. එහෙනම් මේ දිග දරුවෝ ලියන්නේ අපි ධන දෙකක් කියලා නෙමෙයි ඍණ දෙක කියලා ලියන්න. තේනවද? මේ පැත්තට විස්ථාපනේ ධන නම් අනිත් පැත්තට විස්ථාපනේ ඍණ වගේ. ඒක නිසා තමයි මේ කොහොම වෙන්නේ හරි. මෙතන මැද තිබ්බ A ලක්ෂය C ගෙන් එළියට දාන්න. හැබැයි මේ අතර තියෙන අනුපාතය ඍණ අගයක් විදිහට. දැන් මේක ගැන හිතන්න යන්න එපා. කවුද? කලින් තිබ්බ ඒ ගැන හිතන්න යන්න එපා. මම ඒ කපලා දානවා කියන්නේ මේක අපි නැතයි කියලා අපි හිතමුකෝ දරුවෝ. ඉරි ගහලා කපන්න යන්න එපා. දැන් මම මේ පෙන්වන්න ඕන නිසා මම මේ ටික අයින් කරනවා. ඔයාලම මේ ඉරි ගහන්න යන්න එපා හරි. තේරුම් ගන්න මේ කියන්නේ. දැන් බලන්න එකාන්තයක කැපිටල් A ඉන්නවා අනිත් අන්තයේ B ඉන්නවා මැද ඉන්නේ C නේ. අනුපාතය ඍණ 2ට 5යි. කලින් සූත්‍රයෙන් පුතේ පාවිච්චි කරන්න. C මැදේ ඉන්නවා A හා B දෙපැත්තේ ඉන්නවා අනුපාතය ඍණ 2ට 5යි. දැන් C වල ඛණ්ඩාංකය ලියමු. කොහොමද මේක එන්නේ? C ගේ ස්කන්ධාංකය ගන්නේ A හා B වල ස්කන්ධාංක වලින්. දැන් ඍණ දෙකෙන් වැඩි වෙන්නේ B වල ඛණ්ඩාංක පද්ධතිය. ඍණ 2 වැඩි කිරීම B ගේ ස්කන්ධාංකය 7යි. මේ අනුපාතය 5න් වැඩි කරන්න C වල A වල ස්කන්ධාංකය 3යි. කලින් පුතේ අනුපාත දෙක අපි එකතු කළානේ. දැනුත් එකතු කරනවා. එකතු කරන්නේ 5යි ඍණ 2යි. 5 එකතු කිරීම ඍණ 2. y ඛණ්ඩාංකයත් ගනිමු. මේ ඍණ දෙකෙන් වැඩි කරන්න b ගේ y ඛණ්ඩාංකය 10. ධන 5 වරක් a වල y ඛණ්ඩාංකය 5යි. 5 ගුණ කිරීම 5 බෙදීම එක අනුපාතයක් 5යි අනෙක් අනුපාතය ඍණ 2යි. ඔන්න ඔය ආකාරයෙන් පුතේ C ලක්ෂය ගන්න පුළුවන්.
ඍණ 14යි ධන 15යි කියන්නේ ධන 1යි බෙදීම 5න් 2ක් අඩු වෙනවා 3යි. 3න් 1. 5 හරක් 5 25යි ඍණ 20යි ධන 5 බෙදීම 3. ඕකයි පුතේ සිවල කණ්ඩාංකය වෙන්නේ. අපි තව එක ගානක් බලමු. දෙවෙනි එක කැපිටල් A 7,12 සහ B 4,6 වේ. B 4,6 වේ. AB රේඛාවෙන් AB රේඛාවෙන් AB රේඛාවේ AB රේඛාවේ සීලක්ෂයේ බාහිරව පවතින්නේ සීලක්ෂයේ බාහිරව පවතින්නේ සීලක්ෂයේ බාහිරව පවතින්නේ AC ට අනුව CB සමානයි 7ට අනුව 2. AC ට අනුව CB සමානයි 7ට අනුව 2 පරිදි නම් සිහි කණ්ඩාංකය ලබා ගන්න. සිහි කණ්ඩාංකය ලබා ගන්න. සිහි කණ්ඩාංකය ලබා ගන්න. පුතේ මේකෙත් අපි බලමු ගාන හදන්නේ කොහොමද කියලා. A ලක්ෂය 7,12යි B ලක්ෂය 4,6යි C කොහෙද තියෙන්නේ? දුර වැඩිම AC ගේ අනුපාතය අගෙන් කුඩා CB දුර. එහෙනම් කුඩා වෙන්නේ CB නිසා C ලක්ෂයේ පුතේ තියෙන්නේ B සමීපයේ. ඔන්න C. CB දුර දන්නේ නැති වුණාට අනුපාතය දිග වගේ ගන්න පුළුවන්. 2යි. AC 7යි. වෙන්නේ AC 7යි. දැන් දරුවෝ C ලක්ෂයෙන් එකම දිශාවට B තියෙනවා A තියෙනවා. C ගෙන් එකම දිශාවක තමයි B සහ A තියෙන්නේ. පුතේ ඒකට කරන්නේ මොකද්ද? C මැදට තියාගෙන එක්ක B ව අනිත් පැත්තට දාන්න නැත්නම් මේ කැපිටල් A වත් අනිත් පැත්තට දාන්න පුළුවන්. හරි. කවුරු දැම්මත් පුතේ ප්‍රශ්නයක් නැහැ. අවසාන උත්තරය එකයි. තේනවද? මේ හිතන ක්‍රමය පුතේ හරි. C මධ්‍ය වෙන විදිහට B ලක්ෂයේ ප්‍රතිවිරුද්ධව දාන්නත් පුළුවන්. A ලක්ෂයේ ප්‍රතිවිරුද්ධව ගේන්නත් පුළුවන්. A ලක්ෂයේ ගේනව නම් අනිත් පැත්තට C ගෙන් යට තියෙන අනුපාතය ඍණ 7 කියලා මාක් වෙන්න ඕනේ. B වගේ ගේනව නම් ඍණ 2 කියලා මාක් වෙන්න ඕනේ. මම B ලක්ෂය ගේන්නම්. ඒ කණ්ඩාංකේ ඒකමයි. දැන් මේ අනුපාතය CB අනුපාතය ඍණ 2 කියලා හිතන්න. එතකොට පුතේ මේ B ලක්ෂය ගැන හිතන්න යන්න එපා. හරි. මේ 2 ගැන දැන් හිතන්න යන්න එපා. A තියෙනවා B තියෙනවා දෙපැත්තේ මැද C ඉන්නවා අනුපාතය 7ට ඍණ 2යි. මෙහෙම පුතේ කටු ගන්න යන්න එපා. මම මේ ඔලමෙන්ට මේක බලද්දි තේරුම් ගන්න පහසුව නිසා තමයි මේ කියන්නේ. හරි. නැත්නම් මේ ඔලම මේක මේ අදහස හිතේ තියාගන්න. ගානක් හදනවා නම් ඔය වගේ කටු ගන්න යන්න එපා. මේක තේරුම් ගන්න පහසුව නිසා තමයි මම මේ දේ කළේ. හරි. C ලක්ෂයේ කණ්ඩාංකය ගනිමු. S කණ්ඩාංකය කොහොමද එන්නේ? 7 වැඩි කරන්න B ගේ S කණ්ඩාංකයෙන් 7 වැඩි කිරීම 4 ධන ඍණ 2 වැඩි කරන්න කාගෙන්ද? මේ 7. අනුපාත වල එකතුව 7 ධන ඍණ 2යි. y කණ්ඩාංකය ගමු C වල 7 වරක් 6. 7 වැඩි 6 එකතු කිරීම
ඍණ 2 වැඩි කිරීම 12. බෙදීම 7 එකතු කිරීම ඍණ 2යි. දැන් මේක පුතේ සුළු කළ සිවුල ඛණ්ඩාංක පද්ධතිය ගමු. 7 වැඩි කිරීම 4 28යි ඍණ 14යි. ලවයේ උත්තරේ වෙන්නේ ධන 14යිනේ. ධන 14 බෙදීම 5යි. මෙතන ඉන්නේ කීයක්ද? 12 වරක් ඍණ 2 ඍණ 24යි 6 වරක් 7නේ. 42ක් එනවා. 42කින් 24ක් අපිට අඩු කරන්න තියෙනවා. 8යි 18 කෙරෙනවා. 18 බෙදීම 5යි. ඕකයි පුතේ සියවල ඛණ්ඩාංකය වෙන්නේ.